හායි ඔන්න ඉතින් අද දවල්ට මං රසම රස මැගි නූඩ්ල්ස් 3ක් හදන්නයි යන්නේ. ඉතින් බලමු අපි කොහොමද මේක හදන්නේ කියලා. මුලින්ම මේ විදිහට බෙල් පෙපර් ගෙඩියක් අරගෙන ඒක චූටියට මේ විදිහට කෑලි කපා ගන්නවා. ඉතින් ඊළඟට මම තක්කාලි ගෙඩියක් අරන් ඒකත් මේ විදිහට කපා ගන්නවා. මම මෙතන බ්‍රොකොලි ටිකකුත් කපාගෙන තියෙනවා. ඊට පස්සේ මම මේ විදිහට මිරිස් කරලා කරන් ඒකත් චූටියට මේ විදිහට කපාගෙන තියෙනවා. ඊට පස්සේ මම පෑන් එකක් ලිපෙන් තියලා තෙල් ටිකක් දාලා ඒකට ලුණු සුදු ලුණු මිරිස් අර කපාගත්තු එළවලු ටික දානවා. ඊළඟට මම මේ මැගි පැකට් 3 අරගෙන ඒක ඇරලා ඒකේ තියෙන ආ මිශ්‍රණය මේකට එකතු කරගන්නවා. මිරිස් කුඩු, කෑලි මිරිස් කුඩු, ලුණු කුඩු, chili sauce, soya sauce මේ ටිකත් මම එකතු කරගෙන තක්කාලිත් ඒකට එකතු කරගෙන හොඳින් කලවම් කරගෙන ඒක විනාඩි 10ක් විතර ලිපේ තියාගෙන අයින් කරලා තියෙනවා. ඊළඟට මම කරන්නේ මැගි නූඩල්ස් ටික තඹ ගන්නවා. ඒ අතරදී මම අපි තුන් දෙනාට බිත්තර ගෙඩි 3කුත් තඹ ගන්නවා. ඉතින් ඔන්න දැන් නූඩල්ස් ටික තැම්බිලා මම ඒක කලවම් කරන්නයි හදන්නේ. ඉතින් හරිම රස නූඩල්ස් එකක් හදලා ඉවරයි. ඉතින් ඔයාලත් හදලා බලලා රස කියන්නකෝ. ඇත්තටම මේක පුදුම රසයි. ඔන්න ඉතින් රසම රස නූඩල්ස් එක ඉවරයි. බයි.